හොඳයි හැමෝටම ආයිබෝවන්. අද හිතුණා අද වීඩියෝ එකෙන් ගේන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ මෙච්චර ගාල් දනා හිටියේ තනි ඉලක්කමකින් ගුණ කරන විදියනේ. එක්ක දෙකෙන්, තුනෙන්, හතරෙන්, පහෙන් එහෙම ගුණ කරන්නනේ. අද මං ගේනවා වීඩියෝ එකෙන් ඉලක්කම් දෙකක් තියෙන ඒවා වලින් කොහොමද ගුණ කරන්නේ කියලා. මම ක්ලාස් එකේ ළමයින්ගෙන් ආව ප්‍රශ්නයක්ම තමයි මට හිතුණා මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න. හැමෝටම එතකොට ඒක ඉගෙන ගන්න ලේසිනේ කියලා. දැන් බලන්න 1250 25න් ගුණ කරන්න කියලා තියෙන්නේ. කොහොමද මේක ගුණ කරන්නේ? හරිම කොම්ප්ලිකේටඩ් සමහරුන්ට සමහරු ඊසි කියලා හිතන් හිටියට ඒ හදන විදිහ වැරදි. ඉතින් මං අද කියලා දෙනවා හරියටම හදන විදිහ. හරිද? මුලින්ම පළවෙනියටම තියෙන ඉලක්කම ගන්න. 25 එන්නේ. එතකොට 25 පළවෙනි ඉලක්කම 5. right? අන්තිමට තියෙන එක තමයි පළවෙනියට ගන්න ඕනේ. හරි? එතකොට 5න් ගුණ කරමු. 5 අරක් බිඳුව. කීයද? බිඳුවයි. 5 අරක් 5 25යි. 25ම දාන්න පුළුවන්ද? දාන්න බෑ. 5 මෙයාට දීලා මෙන්න මේ දෙක මෙයාට දෙනවා අනේ පැටියෝ තියාගන්න කියලා. මම එහෙම තමයි මගේ ළමයට උගන්වන්නේ. right? ඉතින් 5 අරක් 2 10යි. 5 අරක් 2 10යි මේ දෙකත් එකතු වෙනවා. 10ට මෙන්න මේ දෙක එකතු වුණාම 11 12. 12ම දාන්න පුළුවන්ද ළමයි? දාන්න බෑ. ඒ හින්දා මෙන්න මේ දෙක මෙයාට දීලා මේ වැඩි වෙච්ච එක අනේ පැටියෝ තියාගන්න කියලා එයාට දෙනවා. right? ඊළඟට 5 අරක් එක බලන්න. 5 අරක් එක 5යි මේකයි 6යි. හැබැයි දැන් අපි ගුණ කරේ 5න් විතරයි. දැන් මේ දෙකත් ඉතුරුනේ මොකද 25නේ. දැන් අපි ගුණ කරන්න ඕනේ දෙකෙන්. දැන් බලමු දෙවරක් බිඳුව බිඳුවයි. මෙන්න මෙහෙම දානවා සමහරු. මේක තමයි වැරදි. දෙවරක් බිඳුව බිඳුව දාන්න ඕනේ මෙතනින් නෙමෙයි. ඒ බිඳුව දාන්න ඕනේ මෙන්න මෙතනින්. අන්තිම ඉලක්කමට කලින් තැන. right? අන්තිම ඉලක්කමට කලින් ඉලක්කමේ තමයි ඉලක්කම 5ලින්. අන්තිම ඉලක්කමට කලින් ඉලක්කම 5ලින් තමයි මේක ගුණ කරලා එන ගාන දාන්න ඕනේ. දෙවරක් බිඳුව බිඳුවයි. දැන් බලමු දෙවරක් 5. දෙවරක් 5 කීයද? 10යි. 10ම දාන්න පුළුවන්ද? 10ම දාන්න බෑ. මේ බිඳුව මෙයාට දීලා වැඩි එක අනේ පැටියෝ තියාගන්න කියලා දෙනවා. right? ඔන්න දුන්නා. එතකොට දෙවරක් 2 4යි මේ 1යි 5යි. හරි දැන් මේ දැන් ඊට පස්සේ ඉලක්කම් පිටපයින්. දෙවරක් 1 2යි. දැන් තියෙන්නේ මේ දෙක එකතු කරන්න. මේ බිඳුව කෙලින්ම මෙතනට දානවා. මොකද මෙතන ඉලක්කමක් නැහැනේ. 5යි බිඳුවයි 5යි 2යි බිඳුවයි 2යි 6යි 5යි කීයද? 6 හිතේ 7 8 9 10 11. 11න් මෙතන එක දානවා. මෙයාට මේක දෙනවා. 2යි 1යි 3යි. එහෙනම් 31250. තේරුණාද? දැන් දෙවෙනි ගානත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. 4163 43න් ගුණ කරන්න තමයි තියෙන්නේ. කොහොමද? දැන් මම ගොඩ පළවෙනියටම කරන්න ඕනේ අන්තිම ඉලක්කම කීයද? 3. දැන් 3න් ගුණ කරගෙන යමු. 3 අරක් 3 9යි. 3 අරක් 6 18යි. 18ම දාන්න පුළුවන්ද? බෑ. 18න් 8 මෙයාට දුන්නා. මේ වැඩි වෙච්ච එක අනේ පැටියෝ තියාගන්න කියලා දුන්නා. 3 අරක් 1 3යි. මේ 1යි දුන්නේ 1යි. එතකොට 4යි. 3 අරක් 4 12යි. right? දැන් අපි කීයෙන්ද ගුණ කරන්න ඕනේ? දැන් ගුණ කරන්න ඕනේ 4. 4 වරක් 3 12යි. මේ 12න් 2 දාන්න ඕනේ මෙතනින්ද? මෙතනින්ද? නැහැ. ඒ 12 2 දාන්න ඕනේ මෙන්න මෙතනින්. මෙන්න මේක වැඩි වෙච්ච එක කාටද දෙන්නේ? මෙයාට දෙනවා. මොකද දැන් 4 වරක් 3 ෙන් ගුණ කරේ. මෙයාට මේ එක දෙනවා. දුන්නාම 4 වරක් 6 24යි. මේ 1යි 25යි. 25න් මෙයාට 5 දෙනවා. මේ වැඩි වෙච්ච දෙක මෙයාට දෙනවා. right? 4 වරක් 1 4යි. මේ 2යි 5යි 6යි. මේ 6 මෙයාට දෙනවා. දැන් 4 වරක් 4 16යි. මෙන්න 16 දුන්නා. එහෙනම් දැන් අපි මේ දෙක එකතු කරමු. 9යි 8යි 2යි 10න් බිඳුව දානවා. එකක් ඉතුරුයි. 4යි 1යි 5යි 5යි 10යි බිඳුව දාන එකක් ඉතුරුයි. 6යි 7යි 8යි 1යි 9යි 6යි 1යි 7යි මෙන්න ගාන. හරි ඉතින් අපිට මේ ගානේ ආ උත්තරේ කිව්ද 179009යි. එහෙනම් මම ඔයගොල්ලන්ට ගණන් දෙකක් හදන විදිහ කියලා දුන්නා. එහෙනම් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්
කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් bye.